ඔයා හිතන් ඉන්නවා ප්‍රහෙලිකාවලට දක්ෂ කෙනෙක් කියලාද? එහෙම හිතන් ඉන්නවා නම් බලන්නකො මේ ප්‍රහෙලිකාව ඔයාට විසඳන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි පුතෝ දැක්ක පමණින් ලේසි වගේ හිතුණට හිතන තරම් නම් මේ ප්‍රහෙලිකා ලේසි නෑ. ඒ නිසා එකපාරක් නෙවෙයි දෙතුන් පාරක්ම හිතලා උත්තර දෙන්න. එහෙනම් ඕන් පටන් ගත්තා. ප්‍රහෙලිකා අංක 1. මේ පින්තූරේ බලලා කීමුකෝ බලන්න මොන වීදුරුවේද වැඩිපුරම වතුර තියෙන්නේ කියලා. ඔයාට හිතන්න දෙන්නම් තප්පර 10ක්. ඔව් මේ හැම වීදුරුවකම වතුර එක සමානව පිරලා වගේ පේනවාට මේ වීදුරුව ඇතුලේ තියෙන බටු ටික එළියට ගත්තාම නම් අපිට දැනගන්න පුළුවන් වැඩිපුරම වතුර තියෙන්නේ කොයි වීදුරුවේද කියලා. එහෙන් බැලුවම උත්තරේ තමයි B වීදුරුව. මොකද කතුර, මකණය, ඔර්ලෝසුව එක බැලුවම පේපර් ක්ලිප් එක තමයි මේ වීදුරු අතරින් චූටි මිඩක් ගන්න. ඉතින් එහෙන් බැලුවම වැඩිපුරම වතුර තියෙන්නේ B වීදුරුවේ. ප්‍රහෙලිකාංක 2. මේ තියෙන්නේ ශ්‍රී ලංගම බස් එකක්. හැබැයි ප්‍රශ්නේ තමයි මේ බස් එක යන්නේ මොන පැත්තටද කියලා. හොඳට හිතලා බලලා දෙම් බලන්න උත්තරයක්. ඔයාට ඒ වෙනුවෙන් ලැබෙනවා තප්පර 10ක්. ඔයා මේකේ රියදුරු හොයාගන්න හරි මගින්ගේ කොණ්ඩෙන් මේක හොයාගන්න හරි try කරා නම් හොඳ උත්සාහයක්. හැබැයි මේක ඊටත් වඩා ගොඩක් ලේසි. මොකද ලංකාවේ බස් එකක මිනිස්සු නකින දොරවල් හැම වෙලෙම තියෙන්නේ වම් පැත්තේ. ඔයාට මේ පින්තූරේ එහෙම දොරක් පේන්නේ නැහැ කියන්නේ බස් එක ගමන් කරන්නේ දකුණු පැත්තට. කවුද බලමු හරියටම උත්තර දුන්නේ? හරි. අපි යන් තුන්වෙනි ප්‍රහෙලිකාවට. ඔයා ගණන් වලට දක්ෂ කෙනෙක්ද? එහෙනම් මේ ප්‍රශ්නය ඔයාට. හැබැයි මේක විසඳනවා මේ ප්‍රශ්නයට හොඳින් අහුම්කම් දෙන්න ඕනි. එහෙනම් මෙන්න පටන් ගත්ත ප්‍රශ්නය. ඔන්නවා නගරින්දලා ගුවන් තොටුපළට පැයට කිලෝමීටර් 80ක සාමාන්‍ය වේගයකින් බස් රථයක් පදවගෙන යනවා. ඒ වගේමයි මේ බස් රථය නැවතුම් පොළවල් 5ක නවත්තනවා. පළවෙනි හෝල්ට් එකේදී බස් එකට නගිනවා මගින් 20 දෙනෙක්. දෙවෙනි හෝල්ට් එකේදී බස් එකෙන් 10 දෙනෙක් බහැලා තව 5 දෙනෙක් නගිනවා. තුන්වෙනි හෝල්ට් එකේදී බස් එකට තව 5 දෙනෙක් නගිනවා. හතරවෙනි හෝල්ට් එකේදී බස් එකෙන් 3 දෙනෙක් බහිනවා. එයාපෝට් එකට ලං වෙද්දී කියන්නේ අවසාන හෝල්ට් එකේ 45 දෙනෙක් මේ බස් එකේ ඉන්නවා. ඒත් එක්කම එයාපෝට් එකට ලං වෙද්දී මේ බස් එක කිලෝමීටර් 60ක දුරක් ගිහින් තියෙනවා. ඉතින් මගේ ප්‍රශ්නය තමයි මේ බස් එක ගෙනියපු රියදුරාගේ නම මොකක්ද? ඔන්න උත්තර දෙන්න ඔයාලට ලැබෙනවා තප්පර 10ක්. එකපාරට මුස්සල පොලේ ගැහුවාගේ වුණාද? හැබැයි උත්තරේ නම් ඔයා හිතුවටත් වඩා ලේසි. බස් එක පදවපු රියදුරාගේ නම තමයි ඔයාගේ නම. මං කිව්වා හොඳට මේ ප්‍රශ්නේ අහන් ඉන්න කියලා. මොකද මම ප්‍රශ්නේ පටන් ගනිද්දිම කිව්වා මේ බස් රථේ පදවගෙන යන්නේ ඔයා කියලා. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න බැරි වුණා නම් මේ ගමම්ම ලයික් එකක් දාගෙන යමු. ප්‍රහෙලිකා අංක 4. ටොම් කැලේ ඇවිත් ඉන්නකොට හදිස්සියම ලොකු ගෙදරක් හම්බ වෙනවා. මේ ගෙදර අතහැරලා දාපු එකක් කියලායි පේන්නේ. ටොම්ට හිතෙනවා මේ ගෙදර පරීක්ෂා කරලා බලන්න. ටොම් මේ ගෙදර ඇතුළට ගියපු ගමන්ම එයා ඇතුළට ආපු දොර වේගෙන් වැහෙනවා. එයාට නෝට් එකක් හම්බ වෙනවා. ඒකට අනුව එයාට එළියට යන්න පුළුවන් මෙන්න මේ දොරවල් හතරෙන් එකකින් විතරයි. පළවෙනි දොර ඇරියොත් එයාව කෙලිම වැටෙන්නේ බඩගිනි මෝරු පිරුණු ටැංකියකට. දෙවෙනි දොර ඇරියොත් එයා යන්නේ මාරාන්තික වායුවකින් පිරුණු කාමරයකට. තුන්වෙනි දොර ඇරියොත් එයාව ජලයේ පිරුණු ගැලවෙන්න බැරි වකාලින්දකට වැටෙනවා. හතරවෙනි දොර තෝරගත්තොත් ඒකේ පිටිපස්සේ ඉන්නේ 1918 ජීවත් වුණු ඒ කාලේ මිනිස්සු 100කට වඩා ඝාතනය කරපු දම්වැල් කියක් තියෙන පිස්සු මිනිමරුවෙක්. ඉතින් ඔයා වුණා නම් තෝරගන්නේ මොන දොරද? ඔයාට උත්තර දෙන්න ලැබෙනවා තප්පර 15ක්. ජීවතුන් අතර ඉන්න ගමම මේ හිරගෙයින් එළියට යන්න ඕන නම් ඔයා තෝරගන්න ඕනේ හතරවෙනි දොර. මොකද 1918 ජීවත් වුණු පිස්සු මිනිමරුව මේ වෙද්දි කොහොමටත් මැරිලා. මේ 2024 නේ. එයා ඉඳලා තියෙන අවුරුදු 100කටත් කලින්. මිනිස්සෙක් කොහොමද ඉතින් එච්චර කල් ජීවත් වෙන්නේ? හරි. ප්‍රහෙලිකා අංක 5. ඔන්නකොළු බිහිරි මිනිස්සෙක් උමන්දුම්රිය ස්ථානයක ටිකට් කවුන්ටරයට එනවා. එක ටිකට් එකක් රුපියල් 50යි. මිනිස්සයා රුපියල් 100ක් ටිකට් ලිපිකරුවට දෙනවා. ටිකට් ලිපිකරු වැඩි හිතන්නේ බලන්නේ නැතුව මේ මිනිස්සයා ටිකට් දෙකක්ම දෙනවා. ඉතින් මේ ටිකට් ලිපිකරු කොහොමද දැනගන්නේ අර ගොළු බිහිරි මිනිස්සයාට ඕනේ උනේ හරියටම ටිකට් දෙකයිමයි කියලා? කියමුකෝ බලන්න වැඩක් ඉන්නවා නම් උත්තරේ.
මේ ගොළු වගේම බිහිරි මිනිසයා ටිකට් ලිපිකරුට දෙන්නේ රුපියල් 50 කොළ දෙකක්. ටිකට් එකක් ඕන වුණා නම් 1.50ක් විතරයිනේ දෙන්නේ. අන්න එහෙම තමයි ටිකට් ලිපිකරු දැනගත්තේ මේ මිනිසයාට ඕනේ ටිකට් දෙකක් කියලා. හරි. හැමදාම වගේ බෝනස් ප්‍රශ්නයකුත් අහන නිසා ඔන්න අද බෝනස් ප්‍රශ්නය. ඔය හිතන විදියට මෙතනින් හොඳම කපටියා කවුද? හොඳම මෝඩයා කවුද? ඒ වගේම අහිංසකයා කවුද? ඔයාලට මේකට උත්තර දෙන්න ලැබෙනවා තප්පර 15ක්. උත්තරේ ඔයාම කියමු බලන්න කමෙන්ට් එකක් විදියට. හරි උත්තරේ මං ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. අපි බලමු ඔයාගේ උත්තරේ හරිද කියලා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්. ජය වේවා.